මේ ලස්සන නොවැම්බර් මාසේ මුල් සතියේ දකින දුර්ලභ ගණයේ ස්වභාවික පැත්තක තියෙන පර්චස් 235ක තියෙන සුපිරි ඉඩමක් අද පෙන්වන්න යන්නේ කුරුණෑගලට ඇවිල්ලා මම එනවා වාරියපොලට. වාරියපොලින් එනවා සුමංගල ඉස්කෝලේ ළඟින් තමයි එන්න තියෙන්නේ මේ ලස්සන ඉඩමට. ඉතින් එනකොටම ලස්සන වැවක් පේනවා. ඔයගොල්ලෝ දකින්න ඇති එහා පැත්තෙන් ලස්සන අක්කර භාගයකට වැඩි කුඹුරක් තියෙනවා. ඒ කියන්නේ ගමේම කුඹුරු යාය දිගටම තියෙනවා. මේ ඉඩමට අල්ලපු වැටේ තියෙනවා අක්කර භාගගේ ඉඩමක්. අයිතිකරු කිව්වා මේ ඉඩම ගන්න කෙනාට ඒ කුඹුරු අක්කර භාගෙත් අරන් දෙන්න පුළුවන් කියලා. මොකද මේ අයිතිකරුටත් ඒ අක්කර භාගේ ගන්න කියලා. නමුත් අයිතිකරු ඉන්නේ ඉතාලියේ. ඉතින් ඉතාලියේ හින්දා ඔහු තීරණය කරලා තිනවා මේ දීපල විකුණන්න. ඉතින් මේ ලස්සන ගමේ ස්වභාවය බලන්න කොයි වගේද කියලා දකුණු පැත්තෙන් ලස්සන වෙලියාය, වම් පැත්තෙන් ලස්සන වැව. ඉතින් වතුර හැම හිඳින්නේ නැහැ. සතුට විනෝදය සපිරි තායිලන්ත බැංකොක් නුවර චාරිකාව. රනින් දිදුලන වෙහෙර විහාර වැඳගෙන ඔබගේ දෙමාපියන්ව ආදරණීයන්ව පුදුම කරවන්න. දැන්ම ඔබගේ ආසනය වෙන් කරවා ගන්න. ශ්‍රී සදාම් ලංකා ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස්. ඔක්කොටම කලින් බලන් ඉන්න සියලු දෙනාම සාදරෙන් ආයිබෝවන් කියලා පිළිගන්නවා අපේ සුදුමලි YouTube නාලිකාවට. අර ඔයගොල්ලෝ දැක්කේ සුමංගල ඉස්කෝලේ අර දැක්කේ වාරියපොල ටවුන් එක. ඉතින් මේ බලන්න ඉඩමට එනකොට ලස්සනට වැව පේන හැටි. ඉතින් බලන්න අපි ගයක් හදාගත්තොත් මේ පර්චස් 235 එහෙම නැත්නම් එල්ඩර්ස් හෝම් එකක් වෙන්න පුළුවන්, භාවනා අසපුවක් වෙන්න පුළුවන්, රිසෝට් එකක් වෙන්න පුළුවන්. එතකොට නිදහසේ ජීවත් වෙන්න කියමුකෝ ඉතින්. ඉතින් මේ විදිහට දැන් මේ අපි ඉඩමට එනකොට පුදුම හැඟීමක් දැනෙන්නේ එන අතරේදී ඉතින් ඒ වගේම ලක්ෂ 100කට අඩුවෙන් ගන්නත් පුළුවන්. ඒක තමයි ලස්සනම දේ, සාධාරණ දේ. මොකද ITI ඉතාලියේ ඉන්නේ ඕන් ගොඩක් දුරට සාධාරණයි. මේ ඉඩමේ ඔයගොල්ලෝ දන්නවද පොල්ගස් 70ක් තියෙනවා කියලා කිව්වා. කොස්ගස් දෙකක් තියෙනවා, සියඹල ගහක් තියෙනවා, අවුරුද්දකට කිලෝ 40ක් 50ක් කැඩෙන මහෝගනි ගස් දෙකක් විතර තියෙනවා. එතකොට තව වගා කටයුතු ගොඩක් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා මේ ඉඩම. ඉතින් අයිතිකරුවෝ ඉතාලියේ ඉන්නේ නැද්දි ඉඩම මේ වගේ මේ විදිහට හරි තියෙන එක ලොකු දෙයක්. සාමාන්‍යයෙන් කෙනෙක්ගේ නඩත්තුවක් නැති වුණාම ඉතින් ඉඩමක් කැලෑවට යනවා සාමාන්‍යයෙන්. ඉතින් ඒක වෙන්න නොවෙන්න තමයි අයිතිකරුවෝ තීරණය කරලා තියෙන්නේ. මේකේ වටිනාකම දන්න කෙනෙක්ට මේක බාර දෙන්න. ඉතින් බලන්න පර්චස් 235 ඉඩමත් අරගෙන කිසිම පොල් හිඟයකට බය වෙන්න දෙයක්වත් නැහැ. එහා පැත්තෙන් අර අක්කර භාගෙත් ගන්න පුළුවන් මේ කතා බහ කරලා. එතකොට හාල් ටික තියෙනවා, පොල් ටික තියෙනවා. ඉතින් තව මොනවද ජීවිතේට අඩු. සාමාන්‍යයෙන් පර්චස් එකක් 50000 ගාන බැලුවොත් ලක්ෂ 125ක් විතර වෙනවා කියලා කිව්වා අයිතිකරු. නමුත් අයිතිකරු තීරණය කරලා තියෙනවා ලක්ෂ 100කට මේ සම්පූර්ණ දේපල දෙන්න. ඉතින් මිලගණන් සාකච්ඡා කරගන්න පුළුවන්. 0239යි 328යි 834යි 42යි 33 අයිතිකරුගේ WhatsApp දුරකථන අංකය තියෙනවා. ඒ වගේම ගන්න කෙනෙක්ට කොහොමත් වරදින්නේ නැහැ. කිසිම ආහාර හිඟයකට බය වෙන්න දෙයක් නැහැ. පොල් ටික තියෙනවා, එහා පැත්තෙන් හාල් ටික තියෙනවා. ඒ විතරක් නෙමෙයි හිඳෙන්නේ නැහැ. වැවක් තියෙනවා, වතුර ප්‍රශ්නයක් නැහැ. කුඹුරු තියෙන ලස්සන සුන්දර ගමක්. මේ ඉඩම ඇතුලේ පොඩි වගාලින්දකුත් තියෙනවා. ඒ වගේම ගෙවල් ඉඩම් වාහන ඉක්මනින් විකුණ ගන්න ඕනයි. මේ දැම්ම මට කතා කරන්න ඔයාලා ලෝකේ කොයි රටේ හිටියත් 0.76යි 57යි 26යි 535 තමයි මගේ WhatsApp දුරකථන අංකය. ඔයාගේ ගේත් ඉඩමත් වාහනෙත් ඉක්මනින් විකුණ ගන්න මේ දැම්ම මට කතා කරන්න. වාරියපොල ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 6මාරක් 7ක් ඇතුළත තමයි මේ ලස්සන දේපල තියෙන්නේ. වාරියපොල ටවුන් එකේ ඉඳන් සුමංගල ඉස්කෝල ළඟට ඇවිල්ලා තමයි මේ ඉඩමට එන්න තියෙන්නේ. එහෙනම් මං ගිහිල්ලා එන්නම් ඊළඟ ලස්සන වීඩියෝ එකක් බලන්න. channel එක subscribe කරලාම මා එක්කම රැඳිලා ඉන්න. හැමෝටම ජය වේවා. හොඳට බලන්න ඉඩමට එනකොට ලස්සන වැවක් පහු කරගෙන කුඹුරු යායවල් පහු කරගෙන ඉඩමට එනකොට දැනෙන සිතිවිලි මෙච්චරයි කියලා කියා ගන්න බෑ. සතුට විනෝදය සපිරි තායිලන්ත බැංකොක් නුවර චාරිකාව. රනින් දිදුලන වෙහෙර විහාර වැඳගෙන සුන්දර පතායා වෙරළ තීරයේ කොරල් දූපතේ අසිරිය විඳගන්න. නවක රාත්‍රී භෝජන සංග්‍රහය එක්ක සෆාරි වර්ල්ඩ්, ඩ්‍රීම් වර්ල්ඩ්, ඓතිහාසික ධම්මකාය ඇතුළු තවත් බොහෝ තැන් දැකගන්න. තරුපන්තියේ හෝටල්වල නවාතැන්. බැංකොක් නුවර පතුනම් ප්‍රදේශයම නිසා ඇතිතරම් සාප්පු සවාරි යන්න. ඔබගේ දෙමාපියන්ව ආදරණීයන්ව පුදුම කරවන්න. දැන්ම ඔබගේ ආසනය වෙන් කරවා ගන්න. ශ්‍රී සදාම් ලංකා ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස්.